රෝස පාටි චූටි බණ්ඩියත් එළියේ දාගෙන මේ හැංගිලා ඉන්නේ කවුද කියලා බලන්න ඕන තැනක රිංගන ඔළුව විතරයි හංගගන්නේ පස්සපැත්ත එළියේ. එදා ඊරිද දවසක් එදා දවල්ට පරිප්පු හදලා බිත්තර තම්බලා සොසේජස් තෙල් දාලා රස පොල් සම්බෝලයක් හදාගත්තා. අම්මා එපු රතුහාල් එකේ තව චුට්ටයි තියෙන්නේ. මෙහි රතුහාල් හොයාගන්න නෑ ඇත්තටම. අමාරුයිත් නෙමෙයි මං දැක්කෙම නෑ මේ ටිකේ. හස්බන්ඩ් වැඩැරිලා ආවට පස්සේ අපි බතුත් කාලා ඉවර වෙලා දැන් මේ යන්නේ අපේ මල්ලිව බලන්න. ඒ යන්න කලින් හස්බන්ඩ් ආව කායික වොෂ් කරන්න. මම මේ වැඩේට ටිකක් ආසයි. ඒ කියන්නේ නිකන් හොඳටම අනෝරා වැස්සක වාහනේ ඇතුළේ ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. සමහර දවසට අපි ක්ලවුඩි එක්ක වෙට් ගාවට යන්න කලිනුත් ඇවිල්ලා තියෙනවා. මේ එතකොට නම් ක්ලවුඩි නම් බයයි. මේකට ක්ලවුඩි ඤාව් කී ඉන්නවා මේ මේකේ තුරට වෙලා යාගේ හොඳටම බයයි. යා මේ සද්දයි නිකන් කලවර වෙනවා. ඒකින්ද වෙන්නේ. අපි කාලයකට පස්සේ නෝ බ්‍රෑන්ඩ් ස්ටෝර් එකකට ආවේ. අද හිතේ හැටියට වඩ ගන්න පුළුවන් ඒකින්ද මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් කොරියාවේ මාර්ට්වල තියෙන ඒවා නෙවෙයි ගොඩක්ම තියෙන්නේ අලුත් කුකීස් වර්ග එතකොට එක ඩ්‍රින්ක්ස් වර්ග සෑහෙන එක අලුත් දේවල් තියෙනවා මම නම් ඉන්න ආසයි මේ නෝ බ්‍රෑන්ඩ් ස්ටෝර් වලට එන්න හස්බන්ඩ් නම් ඉතින් කැමති නෑ හස්බන්ඩ් අකමැති ස්ථාන ඩයිසෝ ඔලිවියන් එතකොට නෝ බ්‍රෑන්ඩ් මං හිතන්නේ යා මත් එක්ක යන කොහේ මොන කඩේට කියද ඉතින් කැමති නෑ හැබැයි එදා නම් මේ එයාගේ සෝ කැමතිෙන් තමයි එක් කරගෙන ගියේ ඉතින් මම දේගු ඉන්න කාලේ ඒ ගෙදරට ළඟම නෝ බ්‍රෑන්ඩ් ස්ටෝර් එක තිබ්බේ හෙන දුරින් හැබැයි මේක මේ අපි එකක් තියෙන අපේ ගෙදරට වැඩි දුරින් තමයි නීසෝල හැබැයි මං කෝච්චියෙන් බැලලා ගෙදරට එන බස් එක ගන්න බස් ස්ටොප් එක තියෙන්නේ ওই නෝ බ්‍රෑන්ඩ් ස්ටෝර් එකේ ඉස්සරහා ඒකින්ද මං නිතර යන එනවා නෝ බ්‍රෑන්ඩ් එකෙන් හස්බන්ඩ් ඇපල් එක්ස්ප්‍රෙසෝ ලැට් එකක් අරගෙන තිබ්බා පේනවනේ ඉතින් මගේ මූණ රියැක්ෂන් එක කියන්න ඕනේ නැහැ නේ ඒකේ රස කොයි වගේද කියලා අර අපේ අම්මලා කියනවා වගේ කල් කොදුරු තිත්තයි මට අපේ මලයන්ඩිව ගන්න වීඩියෝ එක පෙන්වන්න බැරුණා දැන් එයාගේ රූම්මේට් ඔය දෙන්නම අපිත් එක තමයි ඉන්නේ අපි එදා ඒ දෙන්නා එක් කරගෙන ගංගල්ලි බීච් එකට මෙයා ඉන්නේ දොංගි යුනිවර්සිටි එකේ ඒකේ ඉඳලා හෙවුන්දේ වලටයි ගංගල්ලි බීච් එකට දෙකටම ළඟයි කලින් පාරේ ආව හෙවුන්ද එක් කරගෙන ගියා ඒකින්ද තමයි අද ගංගල්ලි එකට ආවේ දියණිය කියලා එතනත් ඔලිවියන් එකක් තිබ්බා ඒකින්ද වැඩ පටන් ගත්තේ ඒකට ගිහින් ඊට පස්සේ අපි ආව ෆොටෝ බූත් එකකට මෙහෙම ඉතින් කාවත් එක්ක හරි ගමනක් ගියොත් මතක හිටින්න මේ වගේ ෆොටෝ එකක් තියෙන එක වටිනවා. අනික මල්ලිගේ මේ පළවෙනි පාර. පස්සේ ඉතින් එයා කවුරු එක්ක ආවිද කියන්න නම් දන්නේ නැහැ. මං ඒකේ ඉන්න පළවෙනි පාර මමම එක්කන් ගියා. මේකේ ෆොටෝස් ටික අරගෙන එක ෆිල්ටර්ස් දාන්න එක තීම් දාන්න ඒ වගේ වැඩ කරන්නත් පුළුවන් ස්ටිකර්ස් දාන්න. ওই චූටි ලයිට් පත්තු වෙන කුඩ තියනානේ ඒව චූටි ළමයි ගොඩාක් ඔතන අරගෙන තිබ්බ වැඩේ කියන්නේ මං ඒව එකක්වත් වීඩියෝ කරලා නැහැ. හරියට එයාලා ඒ කුඩේ අරන් යනකොට බිම මේ ලයිට් පත්තු වෙන හතු පිපිලා වගේ. මං හේවුන්දට වැඩි ගංගල්ලි බීච් එකට ආසයි. මම මේ ආපු 3 වෙනි පාර. රෑට කන්න අපි බර්ගර්ත් අරගෙන ගෙදර යන පිටත් වුණා. නෝ බ්‍රෑන්ඩ් එකේ මේ ෆැෂන් ෆෘට් ජූස් එක නම් මාරම රසයි. එහෙනම් ගිහින් එන්නම්. අන්‍යම්.